මෙඩිසින් ඉංජිනේරින් වගේ කෝසස් වලට බැරි වෙලා නැත්නම් අඩු ගානේ විශ්වවිද්‍යාලවලට යන්න බැරි වෙලා බොහොම සිහින කඩා වැටිච්ච අයටයි අද අපි කතා කරන්න යන්නේ. මේ සම්බන්ධයෙන් කරුණු 10ක් කියන්න යන්නේ. පළවෙනි එක තමයි ඉස්සර වගේ නෙමෙයි දැන් සේෆ් ඩිග්‍රී කියලා જાතියක් නැහැ. මෙඩිසින් ඉංජිනේරින් කරත් උඩ යන්න ටිකක් අමාරුයි. ලැබෙන පඩියත් අඩුයි. හරියකට වාහනයක් අරගෙන ඉන්න එකත් ටිකක් අභියෝගාත්මකයි. දෙවෙනි එක තමයි ඔබට ලැබිච්ච උපාධිය හරියට කරන්න. අපි දැකලා තියෙනවා ළමයි එහෙම ලැබුණත් ඒ උපාධිය හරියට කරන්නේ නැහැ, ලෙක්චර්ස් එන්නේ නැහැ. උනන්දුවෙන් අහගෙන ඉන්නේ නැහැ, විභාග පාස් වෙන්නේ නැහැ. දුන්න එක හරියට කරන්න ඒ සබ්ජෙක්ට් එකේ විශිෂ්ටයෙක් බවටපත් වෙන්න ගොඩ යන්න පුළුවන්. තුන්වෙනි එක තමයි AI ලෝකේ ඩිජිටල් AI ස්කිල්ස් ලබා ගන්න. Gemini, ChatGPT, Claude වගේ ටූල්ස් පාවිච්චි කරන එක, ප්‍රොම්ප්ටිං මේ වගේ ස්කිල්ස් අද ඉදිරියට ඉතාමත් වැදගත් වෙනවා ඔබගේ කාලේ ඒවා. ඊළඟ කරන කියන්නේ ඉස්සෙල්ලා අපේ කන්ටෙන්ට්ස් ලයික් කරලා ෆලෝ කරලා තියාගන්න. අපේ AI ස්කිල්ස් හබ් කෝස් එකට බැඳෙනවා නම් පල්ලෙහා ක්ලික් කරන්න. හතරවෙනි එක තමයි මනි මැනේජ්මන්ට් ස්කිල්ස් නැත්නම් ෆයිනෑන්ෂල් ස්කිල්ස් ටික ඉගෙන ගන්න. සමහරව පොඩි දුරට 3 wheeler වල ගිහිල්ලා විශාල හොඳ කෑම කාලා හොඳ ඇඳුම් ඇඳගෙන ඉන්නවා. නමුත් පොඩ්ඩක් සේව් කරන්න බලන්න, අනාගතය සඳහා ඉතුරු කරන්න ඒ වගේ මුදල් කළමනාකරණයක් ඉගෙන ගන්න. දෙමව්පියන්ට සල්ලි තිබ්බා කියලා ඒවා නිර්පරාදේ නාස්ති කරන්න එපා. පස්වෙනි එක තමයි සයිඩ් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න. ඒ කියන්නේ WhatsApp බිස්නස් එකක්, එහෙම නැත්නම් යම් කිසි ප්‍රොජෙක්ට් එකක් රැකියාවක් කරනවා නම් එහෙමයි, නැත්නම් කම්පියුටර් සයන්ස් කරනවා නම් GitHub ප්‍රොජෙක්ට් එකක්, ඒ වගේ සයිඩ් ප්‍රොජෙක්ට් එකකට උපාධියේ හැකියාව පෙන්වන එකක් තියාගන්න. ඔන්ලයින් ෂෝට් කෝසස් හුඟක් තියෙනවා. ඔයගලගේ ඩිග්‍රියට අමතරව ස්කිල්ස් ඩෙවලොප් කරන Coursera, Udemy, Ellison මේ වගේ ෂෝට් කෝසස් වලින් සර්ටිෆිකේට් ලබා ගන්න. LinkedIn Learning වගේ ඒවා. එහෙම නැත්නම් ඩිග්‍රියට අමතරව තව ඩිග්‍රී කරන්න එපා. ඩිග්‍රී දෙකක් කරන්න එපා. ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් ලබා ගන්න. ඉස්සර නම් ලංකාවේ කරන්නේ CIMA, Chartered වගේ ඒවා, Human Resource Management. දැන් ඊට අමතරව ෆයිනෑන්ෂල් සෙක්ටර් එක CFA කියලා එහෙම තියෙනවා. මේ වගේ ෆයිනෑන්ෂල් සෙක්ටර් එකේ ෆයිනෑන්ෂල් මනි මැනේජ්මන්ට් ඒ වගේ ස්කිල්ස් ලබා ගන්න අනාගතේ ඒවා හුඟක් වැදගත් වෙනවා රැකියාව ලැබෙනවා. අටවෙනි එක ඔන්ලයින් පෝර්ට්ෆෝලියෝ එකක් තියාගන්න. ඒ කියන්නේ ඉස්සර කාලේ වගේ නෙමෙයි රැකියාව සහතික පත්‍රයට අමතරව පෝර්ට්ෆෝලියෝ එකක් තියෙනවා. මම මේවා කරා කියලා LinkedIn එකේ එහෙම නැත්නම් බ්ලොග් සයිට් එකක මේ ඔයගලන්ගේ කරපු ප්‍රොජෙක්ට්ස් එහෙම දාලා තියාගන්න. නවවෙනි එක ඉගෙන ගන්න අතරේ වොලන්ටියර් වැඩ, සමිති සමාගම්, විශ්වවිද්‍යාලවල තියෙන ස්පෝර්ට්ස් වගේ වට සම්බන්ධ වෙන්න. ඒ වෙනුත් හුඟක් හැකියාව ලැබෙනවා, පුද්ගලයන් අඳුර ගන්න ලැබෙනවා, කනෙක්ෂන්ස් ලැබෙනවා, නෙට්වර්ක් එක දියුණු වෙනවා. 10වෙනි එක කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා මේ අපි වගේ ෆලෝ කරලා තියාගන්න. ඊට අමතරව ඔයගලට Facebook එකෙන්, TikTok එකෙන්, YouTube එකෙන් හුඟක් යාදෙන YouTube යුනිවර්සිටි කියලා කියනවනේ. ඉතින් ඒවත් කරන්න. මේ කරුණු 10 මතක තියාගන්න. තවත් මේ වගේ කන්ටෙන්ට්ස් බලන්න අපිව ලයික් කරලා ෆලෝ කරලා තියාගන්න. අපේ ස්කිල්ස් කෝස් එකට ජොයින් වෙන්න පල්ලෙහා ක්ලික්